අද අපි තෝරගත්ත ඔබත් එක්ක කතා කරන්න මෑත භාගයේ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක ආපු ගැටලුවක්. මේකේ සිද්ධාන්තය නම් කුලක මේ කුලක කියන මාතෘකාවෙන් සාමාන්‍යයෙන් බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක ආවොත් මෙන්න මේ මට්ටමේ ගාණක් තමයි එන්නේ. එහෙම වුණොත් අපි මේ වගේ එකට ලෑස්ති වෙලා ඉන්න ඕන. රයිට්. මේ ගාණ කියවන්නකෝ. 71 ඉඳන් 75 එක් ප්‍රශ්න එක්තරා බැංකුවක සේවය කරන සේවකයන් 25 දෙනෙකු නිරූපණය කරන පහත රූපරාණ හා ඒ සම්බන්ධයෙන් වන තොරතුරු මත පදනම් වේ. රයිට්. දැන් මොකක්ද අපිට කියන්නේ? මෙන්න රූපේ තියෙනවා. මේකේ අපිට කියනවා මෙහි විශාල ත්‍රිකෝණාශ්‍රයෙන් විවාහක සේවකයෝ. ඒ කියන්නේ මෙන්න මේකනේ නේද? එහෙනම් මේකේ ඉන්නේ විවාහක සේවකයෝ. ඒක හරි. වෘත්තයෙන් පිරිමි සේවකයන්ද මේකනේ වෘත්තේ. එහෙනම් මේකෙන් පෙන්වන්නේ පිරිමි අය. ඒකත් හරි. අපි මාක් කරගත්තා පේපරේ මේ රූපෙම පැන්සලෙන් මාක් කරනවා. අය නැත්තම් මේක ඇඳ ගන්න වෙලාවක් නෑ නේ අපිට විභාගයේදී. රයිට්. අය සමචතුරස්‍රයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් වැඩ මේක නේද? මේකේ පෙන්වන්නේ එහෙනම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් වැඩ කරන්න පුළුවන් කට්ටිය. ඒකත් හරි. අය ත්‍රිකෝණයෙන් ජ්‍යෙෂ්ඨ සේවකයෝ. මෙන්න මේ ත්‍රිකෝණයෙන් පෙන්වන්නේ ජ්‍යෙෂ්ඨ සේවකයලු. ජ්‍යෙෂ්ඨ සේවකයෝ. හරිනේ. වෘත්තයෙන් පිරිමි කට්ටිය ත්‍රිකෝණයෙන් ජ්‍යෙෂ්ඨ සේවකයෝ. මේ ත්‍රිකෝණාශ්‍රයෙන් විවාහක කට්ටිය සමතුලිත ඉංග්‍රීසි යෙන් වැඩ කරන්න පුළුවන් කට්ටිය. රයිට්. අපි ඒක මාක් කරන් ඉවරයි. මේ කාරණාව හරි එතකොට. තව කියවන්නකෝ. මෙම බැංකුවේ සිටින ඉංග්‍රීසි මාධ්‍යයෙන් වැඩ කළ හැකි සේවකයන් සංඛ්‍යාව 8යි. බලන්න. ඉංග්‍රීසි මාධ්‍යයෙන් වැඩ කරන්න පුළුවන් කට්ටිය කරන 8යිලු. ඒ කියන්නේ මෙන්න මේකනේ නේද? රයිට්. දැන් මම 8 කොහෙන්ද දාගන්න ඕන? 8 දාගමු මැදින් මම දන්නේ නෑ 8 කොහොමද බෙදෙන්නේ කියලා. පැහැදිලිද? රයිට්. ඒක හරි. අය මොකද්ද කියන්නේ? එමෙන්ම ජ්‍යෙෂ්ඨ හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් වැඩ කළ හැකි කෝ ජ්‍යෙෂ්ඨ කියන්නේ මේ ත්‍රිකෝණේ බලන් ඉන්න. ජ්‍යෙෂ්ඨ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණේ. රයිට්. ජ්‍යෙෂ්ඨ හරි. මොකද්ද කියන්නේ? ඒක කියන්නේ එමෙන්ම ජ්‍යෙෂ්ඨ හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් වැඩ කළ හැකි. කො ඉංග්‍රීසි කට්ටිය? මෙන්න ඉංග්‍රීසි කට්ටිය ටික. හරිනේ? මේ සමස්ත ඉංග්‍රීසි මාධ්‍යය. රයිට්. වැඩ කළ හැකි යන කාණ්ඩයට අයත් නොවන මේ දෙකට අයත් නොවන කවුද? විවාහක සේවකයෝ ගාන 7යි. රයිට්. මට ඔබ විවාහක සේවකයෝ පෙන්නන්න. මේ දෙකට අයත් නොවන විවාහකයෝ සෙට් එකක් ඉන්නවලු. මං ඒ කට්ටිය මෙන්න මෙහෙම මාක් කරගන්නවා. හරිද බලන්න. ඔය දෙකට අයිති නැති විවාහක කණ්ඩායම තමා මේ. මං හරිද? ඔය තමා ඒ ගාන. පැහැදිලිද? අර දෙකට අයිති වෙන්න බෑනේ. ඕන් ඒක. ත්‍රිකෝණයට සහ සමදොස්සට අයිති නොවන්නා වූ ත්‍රිකෝණාශ්‍රයට අයිති වන මේකට නොවන මේකට වන අන්න ඒ කට්ටිය ගාන 7යිලු. මං කොළ පාටෙන්ම ලියා ගන්නම් ඒ අගේ 7යි. පැහැදිලිනේ? මේ දෙකට අයත් නොවන විවාහක කට්ටිය 7 හරි. ඒකත් හරි මාක් කරා. අය මොකද්ද කියන්නේ? තව දෙහි පිරිමි සේවකයෝ 10යි. බලන්න පිරිමි කට්ටිය කොහොමද තියෙන්නේ? මේ වෘත්තෙන්නේ. රයිට්. මං උඩින් ලියා ගන්නම් 10. මොකද මම දාන්න දන්නේ නෑනේ. ඒ නිසා. රයිට්. විවාහක ගැහැණු සේවකයන් 12යි. විවාහක ගැහැණු කට්ටිය මට හොයලා කියන්න. විවාහක ගැහැණු නම් අය පිරිමි වෘත්තයේ ඉන්න බෑ. පිරිමි වෘත්තයේ ඉන්න බෑ. විවාහක ගැහැණු සංඛ්‍යාව තමයි 12. රයිට්. දැන් විවාහක කට්ටිය මේකන ත්‍රිකෝණාශ්‍රය හරිනේ. පිරිමි කට්ටිය අයින් වෙන්න ඕන. මොකද කාන්තාවෝනේ. එහෙනම් මට ඔබ කියන්න මෙන්න මේ මම මාක් කරන එක හරිද කියලා. මම මෙන්න මේ මාක් කරන එක හරිද කියලා කියන්න ඔබ. රයිට්. මම මේ පාටෙන් මාක් කරගන්න. විවාහක වෙන්නත් ඕන. අය මොකද වෙන්න ඕන? රයිට්. ගැහැණු වෙන්නත් ඕන. එහෙනම් මෙන්න මේ අගේ කියලා මම ඔබට යෝජනා කරනවා. ඔබ එකඟයිද? ඔන්න විවාහක ගැහැණු සංඛ්‍යාව. හරිද? මෙන්න මේ මම මාක් කරපු ඕන් ඔය කෑල්ල. ඕන් ඔය කෑල්ල. ඔබ එකඟයිද කියන්නේ? පිරිමි නොවන කෑලි වෙන්න එපෙයි. ඒකේ අගේ තමයි 12ක් කියලා කියන්නේ. ඕන් ඒකත් මං ඒ පාටෙන් මාක් කරා.
අයනන් දත්ත මොකවත් දෙන්නේ අපිටනේ. මොකද කියන්නේ? මේ බැංකුවේ සිට සෑම සේවකයෙක්ම විවාහක පිරිමි ඉංග්‍රීසි මාධ්‍යයෙන් වැඩ කළ හැකි හා ජ්‍යෙෂ්ඨ යන කාණ්ඩ අතරින් යටත් පිරිසෙන් එක් කාණ්ඩයකටවත් මොකක් හරි එකකට ඈත් වෙනවා. මේ ABCD යන එක් ඉංග්‍රීසි අක්ෂර මගින් ඒ ස්ථානයේ අදාළ කිසියම් සේවක සංඛ්‍යාවක් බැගින් නිරූපණය වෙනවලු. අපෙන් අහනවා එහෙනම් උත්තර ටික කියන්න. රයිට් අපි යා. මේ ඔබ ගාන කියවුවද? ඔබ ගාන කියවුවද? ගානේ මොකද තියෙන්නේ මේන් බලන්න. එක්තරා බැංකුවක සේවය කරන සේවකයෝ 25 දෙනෙක් නිරූපණය කරන රූපතහන. අන්න ඔය කෑල්ල අපි කියුවේ නැත්තම් අහුන් නැත්තම් මේ ගාන හදන්න බෑ. ඒකයි පේපරේ ගානක් තිබ්බහම මුල ඉඳන් අකට සිංහලෙන් කියවන්න ඕනේ ඒක. මේ සේවකයෝ ඔක්කොම ඒ කියන්නේ මේ මුළු රූප රාමුවෙන්ම මුළු කුලකෙන්ම නිරූපණය වෙන්නේ 25 දෙනයි. රයිට් මේ අහන්න ඒ 25න් මෙන්න මේ අගය 10යි ඒක හරි. මේ අගය 10යි ඒක හරිනේ. හරි. එතකොට මෙන්න මේ අගය මෙන්න මේ අගයත් 8යි ඒකත් හරිනේ. ඒකත් හරිනේ. මෙතන 10යි මේකේ අගය 8යි. එතකොට මේ දෙකම හරි. මෙන්න මේ දෙකත් එක්ක ඔක්කොම 12යි. ඔන්න 25න් 12ක් මාක් කළා ඉවරයි. මෙතන 10යි මෙතන 8යි 18යි 19යි 20යි. හරිද? හරිද? තව කීයක් මදිද? ඔක්කොම 25යිනේ. 25ට තව කීයක් මදිද? මේ රවුම 10යි සමතුලිතය 8යි 18යි මේ දෙකයි 20යි. එහෙනම් මට කියන්න B වල අගය 5යි නේද? ඉතින් 25 වෙන්නේ ඒක විතරනේ මදි. අනිත් ඔක්කොම සෙට්ටලා ඉවරනේ. ඔක්කොම අකුරු අරන් ඉවරයි. ඔක්කොම ඉලක්ක කරන් ඉවරයි. නැත්te B විතරයි. මේ ඔක්කොම 20යි නම් ඔක්කොම 25 නිසා B අගය 5යි. රයිට් මට දැන් මේ කියන්න. ඔන්න මං හෙව්වා B අගය 5යි කියලා මට ආවයි බලමු ඈ. B 5යි කියලා ආවනේ. රයිට්. මට කියන්න අපි කලින් හෙව්වා කොළ පාටෙන් අකුරක්. කොළ පාටෙන් ඉලක්කමක් අපි හෙව්වා. මේක. මෙන්න මේක මතකද? ඕම් කොළ පාට එක. ඔය කොළ පාට එකේ අගය මොකක්ද අපිට ආවේ? මෙන්න මේ 7යි කියලා. මෙන්න මේ කැලලත් එක්ක. EB දෙකේ එකතු 7 ආවේ. හරිනේ. දැන් මට ඕගොල්ලෝ කියන්න මතකනේ කොළ පාට එක ගත්ත විදිය නැත්තම් අහපව් ගිහින් බලන්න ගත්තේ කොහොමද කියලා. රයිට්. අපිට ආවා මේකේ 7යි කියලා ගාන එක කිව්වා. හරි? රයිට්. EB දෙකමනේ 7 උනේ. එතකොට B අගය 5යි නම් E කීයක් වෙන්න එපාද මට ඔබ කියන්න. එහෙනම් E ගේ අගය 2යි. මොකද දෙකේ එකතුව 7 වෙන්න නම් E 2 වෙන්න එපැයි. E සමානයි 2යි. රයිට් මට ඒකත් ආවා. හරි. අය දැන් මට කියන්න මේක. E 2යි නම් මේ මුළු රවුමේ අගය 10යිනේ. මේ මුළු රවුමේ අගය 10යි. 3යි 4යි මේ 2යි 5යි. හා මට ඒ වලට අගයක් කියන්න ඔබ එහෙනම්. 3යි 1යි 4යි 5යි 6යි. කො 3 4 5 6 ඔක්කොම අගය 10ක් වෙන්න එපැයි. ඒ නිසා A සමානයි 4යි. බලන්න හරිද කියලා. A සමානයි 4යි කියලා එන්න ඕන. ඒකත් හරි. දැන් අපි A හොයාගත්තා B හොයාගත්තා. තව CD ටික හොයාගන්න තියෙනවනේ. මෙහෙම කරන්න. ඔබට මතකයි නේද මම මෙන්න මේ පාටෙන් සලකුණු කරේ. මෙන්න මේකේ අගය 12යි කිව්වා. අපි කලින් එක ගානේ කිව් එකක් ඈ. අපි මාක් කරගත්ත එකක් හරිනේ. ඕකේ අගය 12යි කිව්වා. මේ තියෙන්නේ 12නේ. දැන් ඕකේ බලන්නකො ඒක ඊ අකුර නෑ. ඊ නෑ. ඊ එළියේ. ඕම් ඕක තමයි 12. දැන් අපි B දන්නවා 5යි කියන්නේ. නේද? මෙයා 5යි නම් මෙයයි 6යි. එහෙනම් මේ 4යි 10යි. ඔක්කොමනේ යන්නේ 12. මට ඕගොල්ලෝ බලලා කියන්න සීට උත්තරයක්. කියන්නකෝ දැන් හරිද කියලා. දැන් බලලා කියන්න. ඇයි? මේ මුළු එකම 12යි. B හෙව්වා 5යි කියලා. මෙයා 6යි. මේ 4යි 10යි. ඔක්කොම 12 වෙන්න නම් C සමානයි 2යි කියලා ඔබ පිළිගන්නවනේ. එහෙනම් අන්න C සමානයි 2යි කියලා උත්තරයක් මට එනවා. හරිනේ. අය
අය නැත්තේ D එකකින්. D හොයන්න පුළුවන්. ඇයි දන්නවද? මේ නිල් පාට කොටුව සමචතුරස්‍රේ ඔක්කොම එකතු 8ක් වෙන්න එපැයි. නේද? 4යි 5යි 6යි 7යි එහෙනම් මට D ට උත්තරයක් කියන්න. ඔක්කොම 8ක් වෙන්න ඕන. ඔක්කොම 8ක් වෙදි මේ 4යි C ගේ 2යි 6යි මෙයයි 7යි. එහෙනම් D සමානයි 1යි. ඒ ඔක්කොම 8ක් වෙන්න එපැයි. එතකොට D සමානයි මට එනවා 1යි කියලා බලන්න ඔක්කොම ටික හරි නේද? ඔක්කොම ටික හරි නේද? ඔක්කොම ටික හරි. ලොකු ගැටලුවක් නෑ. රයිට්? මේ තමයි මෑත භාගයේ පේපර් එකක ආපු කුලක සිද්ධාන්තය තියරිය මාතෘකාව සම්බන්ධ ගානක්. අපි සාමාන්‍යයෙන් ඕනම සිද්ධාන්ත මාතෘකාවක් අධ්‍යයනය කරනවා නම් ඒකේ උපරිමයක් දක්වා යන්න ඕන. ඒ කියන්නේ මෑත භාගයේ ආපු පේපර් එක ගණන් ටිකක් අධ්‍යයනය කරන්න ඕන. රයිට්? හරි. අපි තවත් දවසක මේ වගේ විභාග ප්‍රශ්න පත්‍රයක් ගැටලුවකින් ඔබ හමු වෙනවා.